මෙන්න මෙහෙම කොහමද? හොඳ ඩෙප්ත් එකක් පේන විදිහට ටැංක් එකේ මෙන්න මෙහෙම මේ කලර් එකට තමයි මම අත්‍තරම ගොඩක් ආස. මේ විදිහට තමයි ටැංක් එක පේන්නේ. හරි අලුත් වැඩක් දැන් බයිචර්ස්ලා සෙට් එකක් ගෙනාව දකින්න ඇති කලින් මාසේ වගේ. එතකොට දැන් මේ කට්ටිය ටිකක් ලොකුයි. ඒ කට්ටියට ෆීඩ් කරන වීඩියෝස් ඔක්කොම ගේන්න ඕනේ. හැබැයි දැන් අද අපේ පර්ල් අරවන්න නැති වුණානේ. දැන් සති කිහිපයකට කලින් මම ඒක ගිය සතියේ හරි මිසත් දෙකකට කලින් හරි වීඩියෝ එකක් දැම්මා. ඒතකොට ඒ ටැංක් එක තියෙනවා අපිට ෆ්‍රී. එතකොට අපිට තව ටැංක් එකක් හදන්න ඕනේ නැහැ බයිචර්ස් වලට. අද ඒ ටැංක් එක ෆ්‍රී තියෙනවා. අපි ඒකට බයිචර්ස්ලා සෙට් එක දාන්න යන්නේ. ග්‍රීන් හවුස් එකේ හොඳ සෙට් එකක් තියෙනවා මෙතන. ප්‍රොමීලියාස් ටික පට්ටම ලස්සනට තියෙනවා. සහ මේකේ බ්‍රාන්චස් ටිකක් ගාම මේ වීඩියෝ එක මම හිතන ටික කාලෙකින් මේ පැත්තේ බ්‍රාන්ච් එකක් කියලා දෙනවා. මේ පැත්තේ බ්‍රාන්ච් එකක් කියලා දෙනවා. මාරම ලස්සනට මාර වැඩ ගොඩක් යනවා. ඒ වුණාට දැන් අර මේකට උනන්දුවෙන් මේකට ඩෙඩිකේට් වෙලා වීඩියෝ කරන්න මට වෙලාවක් නැහැ. එහෙනම් අපි පුළුවන් විදිහට මෙහෙම කරගෙන යන් බැරි වුණොත් නවත්තමු ටික කාලෙකට. පුළුවන් තරම් කරන්න බලනවා. ඉතින් හරි ඇතුළට යන් බයිචර්ස් වලට ටැංක් සෙටප් එක හදන්න. මම ඉස්සෙල්ලාම ටැංක් එකට පොඩි වැඩ ටිකකුත් කරන්න තියෙනවා. හරි අපි ඇතුළට ගිහින් බලමු බයිචර්ස්ලා. හරි මෙතන තියෙනවා ටැංකිය. ඉන්න මම ලයිට් දාගන්න ඔක්කොටම කලින් හිටියේ අපේ පර්ල් අරවන්නේ මාර දුකයි පොර නැති වෙච්ච එකට. ඉතින් දැන් මේ ටැංක් එකට තමයි අපි දාගන්න යන්නේ. මේ ඉන්නේ බයිචර්ස්ලා සෙට් එක. අපි මෙතන ග්‍රේ බයිචර්ස්ලා එහෙම නැත්නම් සෙනගල් බයිචර්ස්ලා 4 දෙනෙක් ඉන්නේ. සෙට් එක මේකට යනවා. ඊට කලින් මේකේ පැත්තේ මේ පිටිපස්සේ ග්ලාස් එකයි පැත්තේ ග්ලාස් දෙකමයි මම බ්ලැක් කලර් එකෙන් පේන්ට් කරගන්න ඕනේ. මොකද මේ බයිචර්ස්ලා කැමති ටිකක් අඳුරේ ඉතින් ඉස්සෙල්ලා පේන්ට් කරගෙන යමු. මම මෙතන ඉස්සෙල්ලාම ග්ලාස් එක හොඳට සුද්ධ කරගන්නවා. අයිසෝප්‍රොපිල් ඇල්කොහොල් හරි මොකක් හරි ඕඩිකොලොන් හරි කමන්නේ. ඒ වගේ වොලටයිල් කම්පවුන්ඩ් එක පාවිච්චි කරලා කොටන් වූල් එකකට හරි ටිෂු පේපර් එකකට හරි දාලා මෙන්න මේ විදිහට ඒකේ තියෙන පැඩලන් සහ පේන්ට් එක ඇලෙන්නේ නැති වෙන්න අර ගැලවෙන්න පුළුවන් ඔක්කොම ක්ලීන් කරගන්න ඕනේ හොඳ. ඊට පස්සේ මේ අනිත් තැන් වලට අපිට ඕන නැති තැන් වලට පේන්ට් යන එක නවත්තන්න සහ ඇතුළට පේන්ට් ස්ප්‍රේ වෙන එක නවත්තන්න මම පත්තර වලින් කවර් කරගන්නවා අනිත් පැති උඩ සහ ෆ්‍රන්ට් ෆෝල් එක ෆ්‍රන්ට් ග්ලාස් එක දෙකම. මේ විදිහට තමයි තියෙන්නේ. කවර් කරගත්තට පස්සේ අපි පිටිපස්සයි පැති දෙකමයි පේන්ට් කරනවා. එතකොට ඉස්සරහයි උඩින් මොකුත් යන්නේ නැති වෙන හොඳට මාස්කින් ටේප් ගහලා කවර් කරලා තමයි තියෙන්නේ. පේන්ට් කරගන්න මම ගන්න මෙන්න මෙතන තියෙන බ්ලැක් ස්ප්‍රේ පේන්ට් එක. මේක ඉක්මනට වේල්නවා සහ මාර ලේසි වැඩේ කරන්න. පේන්ට් බ්‍රෂ් පාර හිටින්නේ මේකෙන් ගහගමු සම්පූර්ණයෙන්ම ෆෝල් එක පිරණකල්. මම දන්නේ මේක ඉවර වෙයිද කියලා. මෙන්න මෙහෙම මේක සම්පූර්ණයෙන් වැහෙනකල් මම පේන්ට් කරගන්නවා ස්ප්‍රේ කරගන්නවා. සමහර වෙලාවට මුලින්ම නම් පොඩ්ඩක් හැවම මම ඒ වුණාට දැන් මේ පැති හොඳට ෂේප් එක ගා ගන්න පුළුවන් පළවෙනි වාර වගේ නෙමෙයි. එතකොට මේ විත්තියෙන් අපේ වැඩ ඉවර වෙනවා. හරි මම ඇතුළට ගත්ත ටැංක් එක ලයිට් එක දාලා දැන් හැමතිස්සෙම මම මොන්ස්ටර් ටැංක් වලට සෑන්ඩ් පාවිච්චි කරන්න වැඩි කැමති නැහැ. ඒ වුණාට මම මේකෙදි හොඳ සෑන්ඩ් ලේ එකක් එක්ක යනවා. මොකද මට බයොලොජිකල් ෆිල්ට්‍රේෂන් එක මේකේ වැඩි කරගන්න ඕනේ. සහ මට මේන්ටෙනන්ස් ගොඩක් අඩු කරන්න ඕනේ ටැංක් එකේ. එහෙනම් හොඳ සෑන්ඩ් ලේ එකකින් හැමතිස්සෙම බැක්ටීරියා ඇක්ටිවිටි එක හොඳට තියාගන්න. ඩ්‍රිෆ්ට් වුඩ් ටික පොන්ඩ් එකේ මම ඉතින් ග්‍රීන් හවුස් එකට යන්න වෙනවා. ඒ ටික ගන්න ඔයාලා මොකද මේක ඇතුළේ කරන්නේ? මම පොඩ්ඩකට ඩ්‍රිෆ්ට් වුඩ් ටික ගන්න පොන්ඩ් මේ ග්‍රීන් හවුස් එක හැරලා ආවේ. ඒ ටිකට මුන් ටික රිංග ග්‍රීන් හවුස් එකත් සහ පොන්ඩ් එක හොඳටම හැදිලා තියෙනවා. මේ ඉම්පීරියල් ග්‍රීන් එක සුපිරියර්ටම හැදෙනවා. අලුත් කොළ හැදෙනවා. මාර ලස්සනට තියෙනවා. පොන්ඩ් එකත් මාරම ගතියට තියෙනවා. මේකේ පොඩි පොඩි මොඩිෆිකේෂන්ස් ටිකක් කරා. ඒ ටික ඇත්තටම ඉස්සරහට බලන්න පුළුවන්. මම ඒකට වෙනම එපිසෝඩ් එකක් ගෙන්නම් වෙනම මෙහෙම බලලා බලන්න. පිචර් ප්ලාන්ට්ස් ටික හොඳටම තියෙනවා. එතන කරන්න එකක් ඒ වුණාට කරන්න තව එකක්. හොඳටම පිච් තියෙනවා. මේ ඔක්කොම පිචර් ප්ලාන්ට්ස් තියෙන මේ ඒරියා එකේ.
අලුතෙන් හැදෙන ඒවත් තියෙනවා. සොබේම තියෙනවා. ප්‍රමිලියඩ්ස්. ඒ වුඩ් ටික මේකේ මම පොඩ්ඩක් පෙඟෙන්න දාගත්තා. අතන මේක අර ගිලෙන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙන ගොඩ කාලයක් කියලා තියෙනවා. මෙන්න අරකයි මේකයි අපි දෙක ගමු. සල්ජිත් තියෙනවා. හරි. යා. එකයි අත එකක් තියෙනවා. එකයි. යා. හරි. තමයි එළියට. ඊට පස්සේ මේ ඩ්‍රිෆ්ට් වුඩ් දෙක හොඳ ඩෙප්ත් එකක් පේන විදිහට ටැංක් එකේ මම මේක තියාගන්න. මේවා සම්පූර්ණයෙන්ම ගිල්ල නැති හින්දා මම අර උඩ සපෝට් එකට ගහපු ග්ලාස් පැනල් එකට හේතු කරලා මේ පැත්තෙන් ගලක් තියන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. දෙවෙනි ලී කෑල්ල පිටිපස්සේ වෝල් එකට අර හොඳ ඩෙප්ත් එකක් පේනවා. එතකොට ඩ්‍රිෆ්ට් වුඩ් අස්සෙන් වගේ මේ විදිහට මේක ප්ලේස් කරගන්න. එතකොට මේකේ ස්විමිං ස්පේස් එකකුත් තියෙනවා. බොටම් ලේයර් එකේ හොඳට ස්විමිං ස්පේස් එකක් තියෙනවා. සහ හොඳ ඩෙප්ත් එකක් පේනවා ටැංක් එකේ. ඊට පස්සේ මම ටිකක් ලොකු ගල් ටිකක් පාවිච්චි කරලා මේ ඩ්‍රිෆ්ට් වුඩ් ටික ස්ටෙඩි කරගන්නවා. හෙල්ලෙන්නේ නැති විදිහට තියාගන්න. එතකොට වතුර පිරලා ටික කාලයක් යද්දි මේක සිංක් වෙයි. එතකල් මම ඩ්‍රිෆ්ට් වුඩ් ටික ස්ටෙඩි කරගන්න මේ ටිකක් හොඳ බර ගල් දෙක තුනක් පාවිච්චි කරනවා. සහ මම මේ ගල් තෝරගද්දිත් ටිකක් අර මේකේ තියෙන ලුක් එකට ගැලපෙන ගල් ටිකක් තමයි මේවා කරගත්තේ. සහ විශේෂම දේ මේවා මේ වටපිටාවෙන්ම හොයාගත්ත ගල් කෑලි සහ එක සමහර ගල් තියෙනවා රිවර් පෙබල්ස්. මම රිවර් පෙබල්ස් මේකට පාවිච්චි කරන්නේ මේක අර ඕපන් ස්ට්‍රීම් සෙටප් එකක් නෙමෙයි. මේකේ අර ෂේප් එක අමුතු ගල් ටිකක් ගන්නවා ඊවන්ලි ෂේප්ඩ් ඒවා නැතුව. උඩට වගේ තියෙන කෑල්ලටත් මම ගල් ටිකක් ෆිල් කරගන්නවා. මොකද ඒකම ගානින් සෑන්ඩ් ලේ එක තියනවට වඩා ඒක කඩන්න පුළුවන්. ඒකෙන් පොඩ්ඩක් උස්සලා ගත්තාම සහ ප්ලාන්ට් එකක් ප්ලේස් කරන්න පුළුවන්. ඒ හරි මම ඒ හරියට සෑන්ඩ් ටිකක් හොඳට පුරව ගන්නවා. එතකොට ෆිල්ටර් එක විදිහට මම පාවිච්චි කරන්නේ මේකේ කලින් තිබ්බ ෆිල්ටර් එක තමයි පවර් හෙඩ් ෆිල්ටර් එකක්. මේක අර ඉන්ටර්නල් ෆිල්ටර් එකක්. මයි දැනට ඕන් නෑ. ඒ කියන්නේ මම මෙච්චර කලුත් කිව්වට මාරු කරේ නෑ. මොනවා කරන්නද එක්ස්ටර්නල් ෆිල්ටර් එකක් ගන්න මගේ හිත හැදෙන ගාල් මේකෙන්ම තමයි අපි යන්නේ. සහ මම මේකට එයා රේටර් එකක් කියන්නේ එයා ලයින් එකක් දෙනවා. මොකද මේ ටිකේ තියෙන එක්ස්ට්‍රීම් හීට් එකත් එක්ක මේ වීඩියෝ එක ෂූට් කරන කාලේ හීට් එක ගොඩක් වැඩි. එතකොට මේකට අනිවාර්යයෙන්ම ඔක්සිජන් සප්ලයි එක ගොඩක් ඕනේ. සමහර විට මම තව ටිකක් දායි පස්සේ මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක තියෙන. එයා රේටර් එකක් තියෙනවා. අනිත් ඒකට පට්ටම්මකි සහ උඩ ඩෙබ්‍රි කෑලි තියෙනවා. හැමතැනම පාවෙන්න ෆිල්ටර් එක වැඩ සහ නම් තමයි තියෙන්නේ. අපි බලමු ටික දවසකින් මේ ලුක් එකට මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ දවස් 4කින් නේ 4මාරකින්. මම දැන් මේකේ ඉතුරු මොඩිෆිකේෂන්ස් ටික කරගන්නවා. මෙතන තියෙනවා ලීෆ් ලිටර් එකක් මම ඇඩ් කරගන්නවා. ලීව්ස් වගේක් තියෙනවා. මේවා හොඳට තම්බලා ගත්ත ඒවා මම මෙන්න මෙහෙම සෑන්ඩ් වලට පොඩ්ඩක් යට කරගන්නවා. මේවා ගිල්ලා තියෙන තරමට පෙඟෙනකම්. එතකොට ටිකක් මම යට කරලා ප්ලේස් කරගත්ත සමහර ඒවා පාවෙන්නම දෙන්නවා. ඒක මාර්ම ගතියක් ආවා ඇත්තටම ටැංක් එකට. හරි. Now it's time for add our plants. මම මේකෙන් වැලිස්නේරියා ටිකක් ගන්නවා. වයිජස් රේට් ටැංක් එකෙම ඊට පස්සේ Amazon swordya සහ frog beet Amazon frog beet එකක් සහ salvinia එක. මේ ඔක්කොම මම ගාව තියෙන ටැංක් වලින් මම ගන්නෙ. එතකොට ප්ලාන්ට් කරද්දී Amazon swordya මම මේ කෙලවර සහ වැලිස්නේරියා ටික මම පිටිපස්සේ කෑල්ලට සහ foreground එකට ටිකක් ඇඩ් කරගන්නවා. මොකද එතකොට hidden places ගොඩක් හැදෙන හින්දා. ඊට පස්සේ floating plants ටික මේ එළියේ ඒවන හැදෙන එකක් නැහැ. උනාට මම දෙක තුනක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ
අපිට above water plants ටික මෙතන පොතොස් ගහක් සහ රම්පේ ගස් ටිකක් පොඩි size එකේ තියෙනවා. මම මේකෙන දෙක තුනක් ගන්නවා. above water උඩින් surface එකේ cover කරගන්න. එතකොට රම්පේ ගස් ටික මම ඉස්සෙල්ලාම දා ගන්නවා අර පිටිපස්සේ තියෙන ලී කොටේට attach කරලා මෙන්න මේ විදිහට සහ පොතොස් plant එක money plant එක අපි මෙන්න මෙතන එහා පැත්තේ කෙළවරට attach කරගන්නවා. මේ වතුරට උඩින් plant set කරන එකේ එකම පරමාර්ථය අර උඩ decorate කරන එක නෙමෙයි මේ වගේ මුල් වතුරට බස්ස ගන්න එක. මොකද මේක river bottom setup එකක්. river එකේ edge එකේ තියෙන bottom එකේ setup එකක්. එතකොට මුල් definitely බිමට බහැලා තියෙනවා. එහෙනම් අපි බලමු ඒක කරගන්න පුළුවන් වේද කියලා. හරි ඊට පස්සේ මම 130ක water change එකක් දුන්නා. setup එක ඉවරයි. මම පොඩි මොඩිෆිකේෂන් ටිකක් කරන්න හිතුවා. දැන් මේක සයිකල් වෙනවා මම හිතන්නේ දවස් 7කට වැඩි කාලයක්. මේ setup එක දිහා දුරෙන් බලද්දි මට මොකක් හරි අවුලක් පේනවා. මොකක් හරි ලොකු අඩුවක් තියෙනවා. ඒක අපි එකිනෙකට වෙනස් පැල වර්ග දෙක තුනක් ගත්තා. ඒකේ quantity එකත් මදි වගේ. මේක අර river bottom theme එකට යන එකට මම වැලිස් නේරිය විතරක් අරගෙන සහ උඩ තියෙන plant background plant ඔක්කොම අයින් කළා. මොකද river bottom එකට ළඟ තැන්වල සමහර තැන්වල පැල තියෙනවා. සමහර තැන්වල ගොඩක් අඩුයි. සමහර තැන්වල ගොඩක් වෙලාවට grasses විතරයි තියෙන්නේ. සමහර තැන්වල foliage හොඳට තියෙන පැල තියෙනවා, ලොකු leaves තියෙන පැල තියෙනවා. ඒ වුණාට අර මේ setup එක ටිකක් අර dark setup එකක්. ටිකක් අර පට්ටම dark river bottom එකක් වගේ. ඒක dark river bottom එකක් නම් වටේ තියෙන ගස් වල shades එක පැල හැදෙන්න තියෙන ඊට ගොඩක් අඩුයි. එතකොට අර අපි S2ටත් අමුතුයි වගේ පොඩ්ඩක් වටේට නිකන් තද කොළ පාට තියෙනවා යටට dark setup එකක් වුණාම. ඒ හින්දා මම හිතනවා මේක ටිකක් මට set වෙන්නේ නැහැ. ඉතින් මම පොඩි මොඩිෆිකේෂන්ස් ටිකක් කරනවා. මම ඉස්සෙල්ලාම මේ රම්පේ ගස් ටික අයින් කරලා බලනවා මොනවා වෙයිද කියලා. ඒ කියන්නේ මේක හොඳට පෙනේද කියලා. සහ Amazon sword එක ගැලපෙන්නේ නැහැ මෙතෙන්ට. ඒ කියන්නේ ටෙක්ස්චර් එක වෙනස්. ඉතින් ඒක මම රීප්ලේස් කරනවා තව වැලිස් නේරියා දෙක තුනකින් හොඳට හැදිච්ච දෙක තුනකින්. සහ foreground එකට අපි දාපු ටිකට වැලිස් නේරියා ටිකක් දානවා. background එකට වැලිස් නේරියා ටිකක්ම අපි දානවා. තව ටිකක් වැඩියෙන්. එතකොට එක plant එකයි මේක use කරලා තියෙන්නේ. setup එක මාරම simple සහ maintenance මාරම ලේසි වෙනවා. personally මම වැලිස් නේරියා වලට ආසයි. මොකද ඒකේ fancy look එක අඩුයි. ඒක හොඳ raw wild style එකක් එනවා setup එකට. එතකොට මේ bent එකේ edge එකේ grasses කොහොමද තියෙනවා. එතකොට ඒ grasses වල look එකට සමාන ගොඩක් plant එකක් විදිහටත් වැලිස් නේරියා ඇහැට සනීපයි. මේ setup එකේ මට එන්න ඕන එක වැලිස් නේරියා වලින් මට පේනවා. හරි දැන් මාළු අල්ලගමු. මෙතන ඉන්නවා මාළු සෙට් එක. මෙතන අපේ ඇල්බිනෝ සෙනගල් එක්කනා ඉන්නවා සහ එහා පැත්තේ අනිත් සෙනගල් සෙට් එකේ ඉන්නවා අපේ ග්‍රේ කලර් කට්ටිය. මෙතන එක්කෙනෙක් ඉන්නවා. කොහමද? දැන් හොඳට ඇදිලා ඉන්නේ සහ මාර ඇක්ටිව්. අපි මේ කට්ටියව දැන් හැමීට අල්ලගෙන එහා පැත්තේ ටැංක් එකට දාන්න ඕනේ. මගේ කලින් net එක ඔක්කොම හිල් වෙලා මේ net එකකුත් ගන්න වුණා. බයිචර්ස් ලයින් ටැංක් වලට උල් තියෙන ලී කැරි දාන්න එපා කියලා මට ෆලෝ කෙනෙක් කියලා තිබ්බා. ඉතින් මේක අයින් කරමු. දැන් තියෙන්නේ ටික අල්ල ගන්න. වෙන එකක් අයියෝ. බලන්න කොච්චර හැදිලාද කියලා මම අර කලින් අල්ලද්දි මේකට හෙන්නම චෝටි. දැන් ටිකක් හැදිලා මේ ටිකට දෙකයි තුනයි ඇවිනෝ එක්කන සා ඩිස්කස් දෙන්න මෙහෙට. අවසාන බයිච් මේ සෙට් එක දැන් දාගන්න තමයි තියෙන්නේ. ටෙම්පරේචර් එක ගොඩක් වෙලාවට සමානයි. එහෙනම් මම කෙලින්ම ටැංක් එකට දාගන්නවා. ටැංක් එක ක්‍රිස්ටල් ක්ලියර් නෑ පොඩ්ඩක්ම කි. ඒ වුණාට අවුලක් නෑ. දැන් උත් විශ්වානේ. ඒ හින්දා පොඩ්ඩක් කැවිසිලා තියෙනවා. ඉස්සලාම ඇල්බිනෝ සෙනගල් ලෑන්ඩ් කරා. ඊට පස්සේ තව දෙන්නෙක් මේ කලර් එකට තමයි මම අත්‍තරම ගොඩක් ආස මේ වයිල්ඩ් කලර් එකට. මේ කට්ටියට මේ සෙටප් එක පට්ටෙනම සෙට් වෙයි. සුපිරියට ඉන්නවා. යාර කලර්ස් එකත් මානම ගැලපෙනවා. සමහර වෙලාවට මාළු පේන්නෙත් නෑ. ඒ කියන්නේ හොඳට කැම්ෆ්ලොජ් වෙනවා. හොඳ සෙටප් එකක්. මෙයාව නම් ඉතින් හයිලයිට් වෙලා පේනවනේ කොහොමද. හරි අනිත් එක අන්තිම එක නා.
එයා පේනගෙන යනවා ටිකක්. ඩිස්කස් ඩබලත් ගමු. මෙයා ටිකක් ලයිට් කලර් එකන. දැන් මේ ඩිස්කස්ලා දිහා බලපුවම පේනවා ඩිෆෝම් වෙච්ච කට්ටිය කියලා. මම දැනගෙන ගෙනාවේ මේකේ ලොකු කට්ටිය හිටියා, හොඳට මැද වෙලා හිටියේ. මම දැනගෙන ගෙනාවේ. මට මේ කෙනෙක් මං හිතන්නේ 500ක් හරි දෙන්නම් 500 හරි ඔහම ගාණක් උනේ. ඒ හින්දා ගෙනාවේ. නෝත් වෙස්ට් එකේ හිටිය දකින්න නැති කට්ටිය. නිකන් ආතල්ලකට ගෙනාව පොණ්ඩකට හරි දාන්න පුළුවන් හින්දා. මේ විදිහට තමයි ටැංක් එක පේන්නේ. අපේ බයිචස්ලා සෙට් එකේ ඉන්නවා. ඒ කට්ටිය තම එක්ස්ප්ලෝර් කරන ගමන් ඒ කට්ටියගේ හරි බිහේවියර්ස් බලන්න බෑ තාම. මෙයා යටට වෙලා ඉන්නවා. ටැංක් එක සෑන්ඩ් මෙයාට පොඩ්ඩක් හුරුත් නෑනේ. දැන් හිටපු සෙටප් එකේත් පිටිපස්සේ ඩිස්කස්ලා ඉන්නවා. සහ මෙයා මෙතන 4 දෙනාම මේකේ ඉන්නවා. අපි බලමු ටැංක් එකේ දැනට නම් තත්ත්වය හොඳයි. අලයින්ස් දෙකක් දාලා තියෙනවා මං. ඩිස්කස්ලා ඉන්නවා. ප්ලාන්ට්ස් හොඳයි. සයිකල් වුණා හොඳට. ඔක්කොම හරි. අපි බලමු මේන්ටේන් කරන විදිහත් එක මේක පට්ටම අඩු මේන්ටේන් යන එක. මම ක්ලිප් එකක් ගේන්න කොහොමද මේ කට්ටිය වෙන්නේ කියලා. අනිත් එක්කන මෙන්න මෙයාට තව ටික දවසක් යනවා මේකට එන්න. මොකද මෙයා පට්ට ලොකුයි. ඒ කියන්නේ හෙනම සයිස් ෆුල් ග්‍රෝන් එකනේ. එහෙනම් මෙයාට ටික කාලයක් යයි මේ සෙටප් එකට ආයෙ එන්න. මේ දැන් දවස් 2කට පස්සේ ටැංක් එක සෙටප් කරලා මාළු දාලා ඉවර වෙලා මෙතන බයිචස්ලා ඉන්න පිටිපස්සේ ඩිස්කස්ලා දෙන්න එනවා. මෙතන අස්සේ ලී කොටේ යලා තැනක් ෆික්ස් කරගෙන සහ මෙන්න මේ පැත්තෙන් කෙනෙක් එනවා. ඒකට හොඳට ඉන්නවා. අයියරා ෆීඩ් කරා. ඒ කට්ටිය හොඳට කෑවා. දැන් කම්ෆර්ටබල් වේගන එනවා සෙටප් එක. සහ දෙන්නේ මෙතන ෆිල්ටර් එක පල්ලෙහාට එලා ඉන්නවා. එතන ෆ්ලෝ එක අඩු වෙන ෆිල්ටර් එකකින් එන හින්දා ඒ කට්ටිය එතන ඉන්න කැමති පොඩ්ඩක් කරදරයක් නැතුව හිටිය හැකි හින්දා. වැලිස්න ඒරියා ටික තියෙනවා. ලීෆ්ලෙට් එක අවුලක් නැහැ. හොඳට ඉන්නවා කට්ටිය. දැන් එක්සැක්ට්ලි මට ඕන ලුක් එක හැමම තියෙනවා. මේක තව ටිකක් ඩාර්ක් වුණා නම් හොඳයි. මේ වෙලාවේ එළිය පොඩ්ඩක් වැඩි බෑග්ග්‍රවුන්ඩ් එකේ. ඒ වුණාට මම ගොඩක් වෙලාවට මේකට පාවිච්චි කරන්නේ කහ පාට එළියක් තමයි. ඩිස්කස්ලා හොඳට ඉන්නවා. පොඩ්ඩක් බම්ප් එකක් වගේ තියෙනවා අර යාගේ ඔළුවේ. ඒ අරින්න ඉතින් හොඳයි. මේ විදිහට තමයි සෙටප් එක තියෙන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. මේක මෙතෙන් ඉවරයි.